පිළිබඳව මනෝවිද්‍යාව පිළිස්කරන්නේ. අපි අද කතා කරන්න යන්නේ එක ඩිසෝඩර් එකක් සම්බන්ධව. ඒ කියන්නේ අක්‍රමිතාවයක් සම්බන්ධව. ඒ කියන්නේ පර්සනල් ඩිසෝඩර්. පෞරුෂ අක්‍රමිතාවක් සම්බන්ධව තමයි අපි අද කතා කරන්න යන්නේ. මේකේ DSM-5 වර්ගීකරණ යටතේ අපිට තියෙනවා disorders නැත්නම් personal disorders නැත්නම් පෞරුෂ අක්‍රමිතා වර්ගීකරණයන් 10ක් තියෙනවා. මේ වර්ගීකරණයන් 10න් ක්ලස්ටර් A කියන ක්ලස්ටර් එක යටතේ අපි කතා කරන එක පෞරුෂ අක්‍රමිතාවයක් තමයි අපි කතා කරන්නේ බින්නානුකාරක කියන පෞරුෂ අක්‍රමිතාවය. මේක අපි SPD කියලා කියනවා. අපි කලින්ම දැනගන්නවා මොකද්ද මේ අදහසක් ගන්නවන පෞරුෂ අක්‍රමිතාවයක් කියන්නේ මොනවද කියන්නේ. පෞරුෂ අක්‍රමිතාවයක් කියන්නේ කෙනෙකුගේ පර්සනැලිටි එකක් නැත්නම් තමන්ගේ පෞරුෂයක් පෞරුෂිකීතේ සම්මත ජීවන රටාවකින් පරිබාහිරව වෙනස් වූ ජීවන රටාවක් යම් කෙනෙක් වෙනවා නම් අපි ඒකට කියනවා පෞරුෂ අක්‍රමිතාවය නැත්නම් අපි අක්‍රමිතාවයකින් පෙළෙන පුද්ගලයෙක් කියන්නේ සාමාන්‍ය ජීවන රටාවකින් වෙනස් වෙච්ච සාමාන්‍ය පුද්ගලයෙකුට වැඩි වෙනස් විදිහට හිතන ක්‍රියා කරන පුද්ගලයෙක් අපි ඒ විදිහට හඳුනා ගන්නවා. වෙන මේ බින්නානුකාරක කියන පෞරුෂ අක්‍රමිතාවය යටතේ අපි දැනගන්නවා මෙතන මේ වගේ මේ මොන වගේ පුද්ගලයෙක්ද කියලා අපි අඳුනගත්තොත් මේ කාණ්ඩය ආයතන පුද්ගලයන් ඇත්තටම ගොඩක් වෙලාවට සමාජයේ ඉන්නවා. මේක ගොඩක් වෙලාවට හුදකලා ජීවිතයක් ගත කරනවා. හුදකලා වෙන්න කැමති. තනියෙන් ජීවත් වෙන්න පරිසරයෙන් වෙන්න පුළුවන්, ගෙදර පරිසරයෙන් වෙන්න පුළුවන්, අපතාතෙන් වෙන්න පුළුවන්, සහෝදරයෙන් වෙන්න පුළුවන්. ඒ වගේ තනි වෙලා තමන්ගේ වැඩකට හුදකලා කරන්න කැමති. ඒ වගේම මේගොල්ලන්ට ඉන්නේ ගොඩක්ම යහළු මිත්‍රයෝ ඉතාම සීමිතයි. දෙන්නෙක් තමයි උපරිම ඉන්නේ. ඒ දෙන්නත් අර හරිම ක්ලෝස් නෑ. හැබැයි දෙන්නෙක් වගේ යාළුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට එච්චරින් එහාට ආශ්‍රය කරන්න නෑ. තමන්ගේ පෞද්ගලික දේවල් තමන්ම දරාගෙන තමන්ගේ තියෙන මානසික මට්ටම් තමන්ම දරාගෙන හුදකලා වෙලා පැත්තට වෙලා ඉන්නවා. මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේ හිතනවා මෙන්න මේ වගේ තමන්ගේ අතාත්වික සිතුවිලි තියෙනවා. අපි ඒක උදාහරණයක් විදිහට ගමු. අපි මෙහෙම මේගොල්ලන්ගේ ඇඟිල්ලක් දික් වෙනවා වගේ කියලා මට හිතෙනවා. මොකද නහය දික් වෙනවා. නහය පොඩ්ඩක් ඇදයි වගේ. මේ නිකට දික් වෙනවා වගේ මට එනවා සමහරලාට එහෙම හැඟීමක් ඇති වෙනවා. කකුල මට කොටයි වගේ දැනෙනවා. මම ඇවිදිනකොට මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ඒක මට දැනෙන්නේ කවුරුත් පිට කවුරුත් කියලා නෙවෙයි. මේ කියන්නේ මේ පුද්ගලයා කියන්නේ මට මේක දැනෙනවා. මේක කොහොමද මෙහෙම වෙන්නේ? මෙහෙම මට දැනෙනවා. මම ඒකද මම කැමති නැහැ සමාජයට මුණ දෙන්න. මම කොන් වෙලා නැත්නම් අපි අයිසොලේට් වෙලා ඉන්නවා. හරිද? අපි තනි වෙලා ඉන්නවා. අපි තියෙන හැඟීම් අපි ඉමෝෂනල්ස් ටික අපි යාම ෂෙයා කරගන්නවා. කාටවත් දෙන්නේ නැහැ. තමන් ළඟම තියාගන්න. ඒ වගේ. ගොඩක් වෙලාවට මෙතන තියෙනවා මෙන්න මේ කාණ්ඩයේ ගලන් මොකද මේක අපි හේතුපාදක බලුවොත් මේක ඇත්තටම තියෙන ජානමය තත්ත්වයක් හින්දා. අපි ජානමය තත්ත්වයෙන් තමයි මෙන්න මේ බින්නානු කාරක කියන ඩිසෝඩර් එකට නැත්නම් අපි කතා කරන පර්සනල් ඩිසෝඩර් එකට පෞරුෂ අක්‍රමිතාවයකට හේතු වෙලා තියෙන ජානමය තත්ත්වයක්. අපි මාපියන් වෙන පුළුවන් අම්මා වෙන පුළුවන් සම්ප්‍රේෂණ වල ජානවන තත්ත්වයක්. මේක ගොඩක් වෙලාවට මේකේ මේ වගේ අපි ක්ලයන්ට් කෙනෙකුට මේ වගේ අපි පෞරුෂ අක්‍රමිතාවයක් තියෙන කෙනෙකුට අපි ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් කරනකොට නැත්නම් සයිකෝതെරපියක් කරනකොට අපි මනෝවිද්‍යා උපදේශයක් කරනකොට අපි කොච්චර කතා කරත් කොච්චර පොසිටිව් කතා කරත් මේ වගේ මෙහෙම කරන්න හිතන්න එපා කියලා කතා කරත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේගොල්ලන්ගේ ජීවත් වෙන අතාත්වික සිතුවිලි මතම විතරයි ජීවත් වෙන්නේ. බොහෝ වෙලාවට මෙතනින් එහාට මේගොල්ලන්ගේ ගියන් පස්සේ මේගොල්ලන්ගේ ජීවන මේගොල්ලන්ගේ සිතුම් පැතුම් අරන් යනවා. තවත් එතනින් එහාට ඊළඟ ලෙවල් එකකට. ඒක තමයි ආධ්‍යාත්මික පැත්තට අරන් යනවා. අපි බලිතවිල්. ඒ වගේම භූත විශ්වාස. තව ටිකක් අපි ඊළඟ සෙෂන් එකට කතා කරාන් පස්සේ සෙෂන් එකක් කරලා ඊළඟ සෙෂන් එකට පස්සේ කියනවා මේ මට දැනනවා මට මගේ කවුරු හරි මේ මැරිච්ච කෙනෙක් මගේ ළඟට එනවා. ඇවිල්ලා මගේ මේ නිකටින් අදිනවා. මගේ මේ නහයෙන් අදිනවා ඉස්සරහට එනවා. එයා මට මේ නිදාගන්න දෙන්නේ නැහැ. ආර්දර කරනවා. අන්න ඒ වගේ අතාත්වික සිතුවිලි ගොඩායි. ඒ වගේ එයාට ඒ ඊළඟ ස්ටේජ් එක තමයි එතන තියෙන්නේ. බලිතවිල් කියන භූත විශ්වාස කියන ඔය කතා කරන අපි තුමු උදාහරණයක් විතර හුණන් නැග වැටීම හුණෙක් නැග වැටුවොත් යන්නේ එළියට. අර
ලිත දිහා බලාගෙන ඉන්නවා හරියට රාහු කාලය වෙනකන් ඉන්නවා. ඒව ගැන උපරිම විශ්වාසයක් තියෙනවා. හරි. අන්න ඒ වගේ චරිත තමයි මෙන්න මේ ඩිසෝඩර් එක යටතේ ඉන්නේ. බිනානු බිනානුකාරක පෞරුෂත්වතාවය. මේගොල්ලන්ට තියෙන එකම දෙයයි අපිට පුළුවන් කවුන්සලින් නැත්නම් සයිකෝതെරපියක් කරන්න පුළුවන්, කවුන්සලින් කරන්න පුළුවන්, නැත්නම් මනෝවිද්‍යා උපදේශනයක් කරන්න පුළුවන්. ඒත් එක්කම මේගොල්ලන්ට අපි කවුන්සලින් කරනකොට අපි මේගොල්ලෝ යොමු කරනවා සාමාන්‍ය සමාජයත් එක්ක ගැටෙන පොදු කටයුතු වලට අපි ශ්‍රමදාන කටයුතු වගේ දේවල් පොදු දේවල් ගැන පන්සලේ කරන දෙයක් වෙන්න පුළුවන් නැත්නම් පල්ලියේ කරන දෙයක් වෙන්න පුළුවන් පොදු කටයුත්තකට සහභාගී වෙන්න අර මිනිස්සුත් අතර ගැවෙසෙන්න තමන්ගේ තියෙන අර අතාතු සිතුවිල්ල නැති කරන්න ඒ වගේ දෙයක් අපේ මොනාර මූණේ හංගන් ඉන්නවනම් සමහරවිට අපිට මේ මූණේ ලප තියෙනවා මේක පැත්තක් කළු පාට වෙනවා ඒකෙන්ද මාස්ක් එකක් දාගෙන ඉන්නවා මේ හිතන සිතුවිල්ල හරි අන්න ඒ වගේ යටක් මෙතන කරලා සාගතපියක් කරනවා මේක සමාජයට මූ කරනවා සමාජයට නැත්තම් ගැටෙන්න සලස්සනවා ඒගොල්ලන්ගේ තියෙන අර අතාර්කික සිතුවිල්ල යම්තාක් දුරට අඩු කරගන්න බලනවා එතනින් එහාට අපි සයිකියාට්‍රික් රෙෆරල් එකට යනවා එතනින් එහාට අපි බෙහෙත් වලින් තමයි මේක සුව කරන්න වෙන්නේ මේ තත්ත්වය කොච්චර අපි කතා කරත් ඔයගොල්ලන්ගේ මානසිකත්වය එතනින් එහාට හදන්න අමාරුයි එතනින් එහාට අපි හදනවා නම් සයිකියාට්‍රික් රෙෆරල් එකට ගිහලා ડોක්ටර් කෙනෙක් රෙෆරන්ස් කරලා අපි එතනින් එහාට යාට ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් ගිහලා ආයෙසරක් අපි යන්න පුළුවන් අපි කවුන්සලින් වලට අරගෙන කවුන්සලින් වලින් සමාජගත කරන්න එයාගේ තියෙන අතාර්කික සිතුවිලි නැති කරන්න උදව් කරන්න පුළුවන් ඔන්නෝක තමයි අපි අද කතා කරපු බින්නානුකාරක පෞරුෂාක්‍රමිතාවය කියලා කතා කරේ මේ වගේ අපි DSM-5 chart එක යටතේ 10ක් තියෙනවා අපි කතා කරන්න මම කතා කරනවා වගේ එක අවස්ථාවක් අපේ සමාජයේ තියෙන personality disorders වලින් එකක් පෞරුෂාක්‍රමිතාවය කියලා. බොහොම